හරි දැන් මම මේකයි කිය හිටියේ. දැන් මෙයා බෙදා ගන්නවා කොටස් කීයකටද? මේ බලන්න. මං කියන්නේ වැහෙනවනේ. එහෙනම් හරි. එතකොට දැන් මෙයා බලන්න 5යි 20යි 15යි ඔක්කොම කීයද 5යි 20යි 25යි 5යි 25යි 15යි 40යි. කොටස් 40න් මේ එතකොට ඒ කියන්නේ මේ වෝල්ට් 200 කොටස් 40කට බෙදලා පහක් පහක් තියාගන්නවා V1. 20ක් තියාගන්නවා V2 15ක් තියාගන්නවා 40කට බෙදුවොත්. මෙහෙම බෙදුවොත් අනුපාතයක් නෑනේ පොඩි මේකෙන් බෙදන්න. මේ දැන් මෙතන කීයටද බෙදා ගන්න? අපි මේ පහ කොහොම හරි මේ අනුපාතයෙන් බෙදා ගන්න. 1ට 4ට 3 අනුපාතය. ඒ කියන්නේ මුළු සයිස් එක කීයද? 4යි 1යි 5යි 3යි 8යි. 8ට බෙදලා 8න් එකක් තියා ගන්නවා V1. 8න් 4ක් තියා ගන්නවා එහෙම හදා ගන්න පුළුවන්. හරි නේද? එහෙනම් අපි මෙච්චරයි කරගන්න ඕනේ. එම නිසා අපි බලනවා 200 බෙදලා කීයද? 8ට. උත්තරේ කීයද? 208ට බෙදුනම උත්තරේ එක කොටසක් කීයද කියලා බලන්න. 208ට බෙදුනම එකක් කීයද? 20ට 8 ඒවා තියෙනවා දෙකක් 16යි. තව හතරක් ඉතුරු 48 වරක් තියෙනවා 5ක් 25යි නේද වෝල්ට්. හරි. වෝල්ට් 25යි එක කොටසක්. ඒ කියන්නේ මෙයා තියාගන්නේ වෝල්ට් කීයද? මෙයා වෝල්ට් 25යි. එම නිසා V1ට V2කට V3 සමානයි 25ට 4ක් 25ව 4ක් 100යි 100ට 3ක් 75යි 25යි මෙහෙම ලියන්න පුළුවන් කියලා පේනවා. මෙතන ලියන්න ඕන වෝල්ට් 200 කොටස් 8කට බෙදමු. ඉන් එකක් 5යි. ඉන් එකක් 25යි. 4ක් 100යි. 3ක් 70යි. හරි නේද? හරිද පුතේ? කොයි බං? හරිද? හරි සර්. හරි. ඔය දාගන්න ඕක එක ක්‍රමය. තව ක්‍රමයකට හදන්න පුළුවන්. අපිට පුළුවන් නේද ධාරාව හොයාගෙන V සමාන IR දාන්න. එකකට V1 සමාන IR1 IR2 IR3 දාලා හොයන්න පුළුවන් නේද? තේරුම් නැද්ද? මේ බලාගන්න දෙක ක්‍රමය. අවක දාගන්න එක ක්‍රමය කියලා. මේ එක ක්‍රමය. හරිනේ මක්කනවා. මොකද්ද? මොකද්ද? එහෙනම් වෝල්ට් 200ක් සම්බන්ධ කරන්ද මේක 200යි වෝල්ට්. එහෙනම් අපි හොයමු I සමාන කීයද? මක්කද I? I හොයන්න පුළුවන් නේද අපිට? සමක ප්‍රතිරෝධය කියන්නේ මේක වෙනුවට යොදන්න පුළුවන් තනි ප්‍රතිරෝධය කීයද? මේ ඔක්කොම වෙනුවට යොදන්න පුළුවන් ප්‍රතිරෝධය කීයද? අපි ඒකේ ගාන හදා ගන්නවා. එහෙනම් R සමක සමානයි මොකද්ද? R1 ධන R ධන R3 නේද? මොකද යන්නේ R සමක 15යි 20යි
5යි 20යි 15යි ඔක්කොම 40යි ඕනේ. හරිද? හරි සර්. ඔයාලා සමග v සමානයි කියන්නේ. v සමානයි 200. එම නිසා අපි දන්නවා v සමානයි ir සමීකරණ. එහෙනම් i සමානයි මොකද්ද? v බෙදීම r. v බෙදීම කියන්නේ කීයද? v කියන්නේ 200යි. r කියන්නේ 40යි. ඒ හින්දා i එනවා නේද? ඇම්පියර් කීයද? 0.020 4 වරක්. අතර වරක් 5යි. ඇම්පියර් 5යි. ධාරාව. ඒ කියන්නේ මෙයා හරහා ගාන ධාරාව කීයද? i සමානයි ඇම්පියර් 5යි. හරිනේ? මේ මොනවා මෙහෙම ලියන්න. i සමානයි 5යි ඇම්පියර්. හරිද? එම නිසා v1 සමාන ir1. ir1 කීයද? i සමානයි 5යි r1 5යි. 5 වරක් 5 25යි. මෙතනින්ම ලියන්න. 25 වෝල්ට්. එම නිසා v2 සමානයි ir2. i කියන්නේ 5යි r2 කියන්නේ එතනට අදාළ 20යි. 20 ඒවා 5ක් 100යි. v3 සමානයි i r3. r3 කියන්නේ 15. 75යි. එම නිසා v1ට v2ට v3 v1ට කීයද? 25යි වෝල්ට්. 25ට 100ට 75යි. ඕක උත්තරේ. දෙක ක්‍රමය. කැමැති ක්‍රමයකට හදන්න. මේක දිග නෑ මේ පෙනුනට මේක හරි ෂෝට් ක්‍රමයක්. මේක තමයි හරිම ක්‍රමය. තමයි හරි ඉතින් නෙමෙයි අරපොඩි. මේ ක්‍රමෙන් තමයි වාට ඉස්සරහට ගණන් එන්නේ. අර ක්‍රමෙන් ගණන් හදන්නේ නැහැ. හරිද? හරි සර්. හරි. එහෙනම් ලියන්න මෙන්න මෙහෙම. සර්ව සම ප්‍රතිරෝධ n ප්‍රමාණයක ශ්‍රේණිගත හා සමාන්තර විට සර්ව සම ප්‍රතිරෝධ n ප්‍රමාණයක් ශ්‍රේණිගත හා සමාන්තර විට සර්ව සම ප්‍රතිරෝධ n ප්‍රමාණයක් ශ්‍රේණිගත හා සමාන්තර විට සර්වත් දාලා කියන්නේ මේ දැන් ගණන් ටිකක් හදනවා මේ ප්‍රතිරෝධ සමක ප්‍රතිරෝධ වල ගණන් හදනවා සමක ශ්‍රේණි දෙක සමක ප්‍රතිරෝධ ගණන් ඒ කියන්නේ ප්‍රතිරෝධ කීපයක් කියන්නේ දාන්න පුළුවන් සානි ප්‍රතිරෝධය පැහැදිලිනේ එහෙනම් ශ්‍රේණිගත n ප්‍රමාණයක් තිබ්බම කොහොම දිගට තියෙනවා r සරල කරලා කියලා ලියවද ඔව් සර්. එහෙනම් r ඔක්කොම r හරි එහෙනම් කොහොමද ලියන්නේ ඔහොම n ප්‍රමාණයක් තිබ්බොත් උත්තරය මොකද්ද එකක් තිබ්බොත් r දෙකක් තිබ්බොත් 2යි r තුනක් තිබ්බොත් 3යි r n ප්‍රමාණයක් තිබ්බොත් ආර් එක. අන්න හරි r සමග සමානයි r1 ධන r2 ධන r3 ධන ඔහොම තියෙනවා n ප්‍රමාණයක් නම් එම නිසා r සමග සමානයි අවසාන එක දාන්න rn කියලා දාන්න එහෙනම් n ප්‍රමාණයක් තියෙනවා එකක් නම් එකයි ඔක්කොම එකට සමානයි එහෙනම් nr 10ක් නම් 5 පස්සට 10යි ඒක
NR ඕම් ඕනේ. එහෙනම් මේක සමාන්තරගත තිබ්බොත් කොහොමද වෙන්නේ? යනවා. R R R මම ගිහිල්ලා අවසානයේට වෙනවා. R N නැදී R එකක් තියෙනවා. N ප්‍රමාණයකට පස්සේ. හරිනේ. එහෙනම් මෙයාගේ සමකය මොකද්ද? කොහොමද මේකයට R සමක සමානයි. එකයට R ධන, එකයට R ධන, එකයට R ධන ගේන්න යනවා ඉතින් දිගටම යනවා. හරි. එහෙනම් අපි දන්න පොදු හරය සමානයි. ඒ හින්දා උත්තරේ කොහොමද දෙන්නේ? එකයට R සමක සමානයි. පොදු හරය Rමයි. උඩ එකතු වෙනවා 1 2 3 4 5 6 7 8 n. n දක්වා එකතුව කීයද? n. හරිනේ. හරි සර්. ඒ හින්දා R සමක උඩට ගන්න දිනේ මේකේ පැත්තේ උඩ යට මාරු වෙන නිසා R බෙදීම n තමයි උත්තරේ. මාරු නේද ඒ ගන්න. ඉතින් කහිතාන්න ගෙදර ඉඳි හිත ඉන්න. එතකොට හරියයි. හරිනේ. හරි සර්. හරි. එහෙනම් මෙන්න මේ ගාන හදන්න බෑ. ප්‍රතිරෝධක දෙකක් තියෙනවා සමාන්තරගතව. R1 R2 මේකේ සමකය කොහොමද? එකයට R සමක සමානයි. එකට R1 එකයට R1 එකයට R2. ඊළඟ මේකේ පොදු හරය ගන්නවා R1 R2 මේ පැත්තට R2 වෙනවා මේ පැත්තට R1 වෙනවා. මේක එකට R සමද. එහෙනම් R සමක සමානයි. හරය ළමයි මාරු වෙනවා. දෙක මාරු වෙනවා. R1 R2 වෙදීම R1 ධන R2 නිකම් එකක් පේනුනේ නැද්ද? පද දෙකක් තියෙන අවස්ථාවක හැම වෙලේම නෙමෙයි. පද තුනක් තිබ්බත් එහෙම තමයි. ගුණිතයට ඓක්‍ය කියලා මේ. ගුණිතයට ඓක්‍ය දැක්කද? ඒ කියන්නේ අර තියෙන පද දෙක ගුණ කරා බෙදුවා එකතු වෙනවා. මරු නේද? එහෙනම් මෙන්න මේක ගන්න. දැන් අපි හිතමු තුනක් තිබ්බ කියලා කවන්න. තුනක් තිබ්බ අවස්ථාවක බලන්න. R1 R2 R3 වෙනවා. උඩම තියෙන R1 නේ. එන්නස් වන්න වෙනවා. R1 R2 R3 මනෝව තියෙන අවස්ථාවක මොකක්ද දැක්කට සමාන R1 R2 එතකොට මේකත් අර විදිහම තමයි R1 R2 R3 ගුණිතය ඊට පස්සේ මොකක්ද වෙන්නේ මෙතන මේ R1 වෙනකොට තියෙන්නේ මොකද්ද මෙන්න මේ දෙන්න ගුණ කරනවා R2 R3 ඊට පස්සේ R2 වෙනකොට R1 R3 දැන් R3 වෙනකොට R1 R2 ඉතින් පුතේ මේ එකයට R සමග නැහැ එකයට R හොඳට මතක තියාගන්න නෑ එකයට R සමග තියෙනවා ඒ ඉදා R සමග සමානයි R1 R2 R3 බෙදනවා R1 R2 R2 R3 R1 R3 මේ ටික කොහොම හරි ලියා ගන්න මෙතන හරිද
ඔය නිකන් පොදු ක්‍රමයක්. දැන් මේ R1 R2 වෙනකොට දාගන්න මෙන්න මෙතෙන්ට එකක් දෙකයි අනික පහයි. ටක් ගාලා හද සමත ප්‍රතිරෝධය කීයද? මේ ගාන හරිද? මේක හරි තුනක් තියෙන්නේ. හරි සර්. තුනක් තියෙන එක හරිද? හරි සර්. හරි. එහෙනම් මෙන්න මේ ටික දාගන්න හදාගන්න. ටක් ගාලා මේක හදාන්න මම මේක ගානක් දෙනවා. මේක කීයද? අවසානක සමානයි කීයද? ගුණිතයට ඓක්‍ය දාන්නත් පුළුවන් එකපාරින්ම. දැන් කළා කැමති දේ හදන්න බලන්න උත්තරේ මේකද කියලා. 5 වරක් දෙක 10 බෙදීම 4. ඕම් දාගන්න අනිවාර්යෙන් දැන් ඉඳලා. R සමක සමාන එකපාර ගන්න පුළුවන්. දැක්කද? ඒක නේද? ඔව් සර්. හරි. මෙන්න මේකත් හදන්න ඊට පස්සේ. ඊට පස්සේ මෙන්න ඔව් මේකත්. AB. ඒතර අපි මේ වගේ ගානක් හදන්නේ. මෙයා A නම්, මෙයා B නම් අපිට මෙහෙම ලියන්න පුළුවන්. R AB. AB අතර සමකය. R සමක AB තමයි. R සමක AB. මෙයාගේ R AB සමක. R සමක AB. මම කැමති විදිහකට දාන්න. මෙයා ඕම් නේ.
හරිද? මෙතන මේ 4 තියෙන්නේ. ඒක සුදු පුතා. හරිද? බැලෙන්න කරනවාද? හොඳට පුළුවන් තාලෙට කරනවා. තව ගාණක් දෙනවා. මෙන්න මේකත් අඳගන්න. ඔයාට මේවත් දකිද්දි බය හිතෙනවද? කට දෙනවා සර්. හා. බය හිතෙන්නේ නැහනේ. එහෙනම් හොඳයි. එහෙනම් ඔය ටික හදාගෙන එන්න. හාද? වෙලා ඔය මොකද්ද? මොකද්ද කියන්නේ?
10යි 30යි 40යි 120යි ආර් සමක හොයන්න. හරි නේද? ඔය ටිකේ පුළුවන් ඔයාලට. ඔයාගේ සාමාන්‍ය ෂූටින් වලින් පාවිච්චි කරපු ඔය තව එකක් දෙන්නද? ඕන්න. මේ අන්තිමේද? දෙකයි දෙකයි. දෙකයි දෙකයි. ලස්සන නේද? ලස්සන. හරි නේද? ගණන් වා කියලා 1 2 3 4 5 6 7. ගණන් 7ක් තියෙනවා. හරිද? හරි සර්. ලියාගෙන ඉවරද? අඳගෙන ඉවරද? ඔව් සර්. මොකද්ද? ඔව් සර්. උඩ මේක? අඳගත්තා සර්. හරි. අවුලක් තියෙනවද? නිකන් මොකක් හරි නිකන් අහන්න දෙයක් තියෙනවද? උත්සාහ කරලා බලන්නම්. හරි. එහෙනම් ගණන් ටික හදලා බලන්න. ටිකක් අමාරුයි. ඔයා අමාරු නාම කරන්න ඕන වැඩේ තමයි ඒක අල්ලගෙන එක එක විදිහට අඳින්න. මොකද මේවා වයර්. මේවා අහට මෙහෙට කරන්න පුළුවන්. හොල්ලන්න පුළුවන්. තේරුණාද? මෙතන ඉඳලා මෙතෙන්ටම වයර් එක තියෙනවා. ඉතින් ඔයාලට මේක කොහෙද හරි ගලවලා ගහගන්න. හැබැයි මේවට වැරදි කරන්න බෑ. අසාධාරණකම් කරන්න බෑ. මේවා නම් ලේසි. අරකේ වගේ වයර් අදින්න පුළුවන් දෙපැත්තට. ඇදලා ඇඳ ගන්න. ඔයාට හිතෙන විදියට ඇඳ ගන්න. මේකේ වයර් එක. ඔය ඒ පොයින්ට් එකේ ඔයාට ඕන තැනකින් උස්සලා තියාගන්න පුළුවන්. නිකන් කියන්නේ. චුට්ට හිතලා බලන්න. හරි. කල්පනා කරන්න අවස්ථාවක් දෙන්න ඕන නිසා මම ඔය ගණන් ටික දෙනවා පොඩ්ඩක් කල්පනා කරන්න. මේ බැරි වුණොත් ආයෙක අවුලක් නැහැ. තම මේ වෙන ඉතින් මොකද තත්ත්වය? හොඳයි. අපි පේපර් එකක් පටන් ගමු ඉක්මනට ඈ. හරි සර්. හරි වෙන මොකුත් නැහැ නම් අපි අදට නවත්තමු. ප්‍රශ්න අහන්න තිබ්බොත් ඔයා මොනවා හරි තිබ්බොත් අහන්න කතා කරලා ඉන්න ඕගොල්ලෝ. හොඳයි. රිසල්ට් එකක් දාමු අපි කොහොමද? හරි සර්. මටත් දැනෙන වැඩ තියෙන ගමන් ඉන්නේ මේ දවස් 22 වෙනිදා. ඊට පස්සේ ආදි මන් නිදහස්. ඊට පස්සේ අපි බලමු මොකක් හරි. එතකන් උනත් අවුලක් නැහැ. ඉතින් මට එහෙම මහා ලොකු වැඩ ප්‍රමාණයක් නැහැ. මේ ඒක අහන්න වාගේ හිතේ තියෙන දේවල්. තිබ්බොත් මම හරි කියන්න කතා කරන්න. හරි? එහෙනම් හරි එහෙනම් නවත්තමු. Good night. Very good night.